ලස්සනයි තමා කට්ටියාවා කොමේ අපේ ගුරුනාන්සේ මාමා එළින කට්ටිය බලා හරියට ගුරුන් වහන්සේ දත් මේ මෝඩ පාලම තියෙනවා. පංකු මං කරන්න හොඳ වැඩ. මොකද්ද මිනිහ කරන්නේ? බලන්න මගේ රෙද්ද ඇටි දැන්. ඉච්චෝ මොකද්ද හද්දේ? අනේ අපේ මෝඩ පාලමිතුමා. බලන්න කුරු මේ හදේ කරපු වැඩ. තව ඩින්ගේ මගේ රෙද්ද මිවර. මොකද්ද ඉච්චෝ එකල තියෙන නව ඉංග්‍රීසි වැඩේ? අනේ ගුරුන් වහන්සේ මට සමා වෙන්න. අනේ මෝඩ පාලමිතුමා මට සමා වෙන්න. ඒ වලන්න. අයින් යන්න මට. යන්න වත්තු ඇඳුල්ල. ඔය ඉඳලා අමිතුමා. එමෙ ගුරුන් වහන්සේ. අමතුමා කාරණාව කිව්වනා මේකයි ගුරුනාංශ කාරණාව. වක්කරේ ගම තියෙන නිදානිය. මට නිදාන කොහමද අරන් දෙන්නකෝ. කලින් දෙන්න තුන් දෙනෙක්ම ආව නිදානය. ලේසි උනේ නෑ. අනේ ගුරුනාංශ මට කොහම හරි නිදාන අරන් දෙන්න. මං ගුරුනාංශලේ නෝනම ගානක් දෙන්නම්. මේකට ගැහුවම මතක් කියලා වෙනවා. කලින් වගේ. ඒක නිසා මුගෙන් ගාන කඩාගෙන පැත්තකටලා ඉන්නවා. මුගොම මෝඩ ඇමතිනේ. මොකද්ද ගුරුනාංශ උත්තරේලා කල්පනා කරන්නේ? ඒ වැඩේ අමාරු වැඩක්ද? මම වැඩේ බාර ගන්න මෙතුමා. හැබැයි ලක්ෂ 20ක් අච්චනවා. ඒකට තමයි නෑ ගුරුනාංශ. මට කොහමද වැඩේ කරලා දෙන්නකෝ. ඔය පොඩ හිටියනම් මම ඕන අඩු කුණු ටික කියලා දෙන්න. මේ දෙල් දුන්න අඩු කුණු ටිකක් අරගෙන ලබන කෙම්මුර දවසට එන්න. එහෙනම් ගුරුනාංශ මම ගිහිල්ලා එන්නම්. මෙතුමා අඬු තියලා ගියා නා. ඔන්න ඉදිබ්බනා. කොහොමද ගුරුනාංශේ? ගුරුන් වහන්සේ නම් ඇතුළේ ඉන්නවා. මොකද දන්න ආපු කාරණා? මේ ගුරුනාංශය හම්බෙන්න ආවේ මේ පුතාගේ වැඩකට. පොඩ්ඩක් ඉන්නවා මං ගුරුන් වහන්සේ බල්ල එන්න. ගුරුන් වහන්සේ අද නම් අමුතු මිනිහෙක් ඇවිල්ලා ඉන්නවා. ආරුඩයක් වගේ. එහෙනම් එන්න ගියා අපි බලන්න. අන්න ගුරුන් වහන්සේ කතා කරා. එහෙනම් යන්න. ගුරුනාංශේ ආපු කරනා කිව්වනා. ගුරුනාංශේ අපේ කොල්ල එකම කෙල්ලෙක්ගෙන් තුන් පාරක් බූට් එක කාලා තියෙන්නේ. ඒක නිසා කොල්ලට නිකන් පිස්සු වගේ දැන්. ඒක පොඩ්ඩක් කොල්ලට හොඳ කරලා දෙන්න පුළුවන්ද? වැඩේ නම් කරලා දෙන්න පුළුවන්. කොල්ලව ආරුඩ කරන්න වෙනවා. කමන්නේ ගුරුනාංශේ කොහොම හරි කොල්ලව සනීප කරලා දෙන්නකෝ. පොඩ්ඩක් මිටන. ඉච්චෝ ඔය ඔතන සුදු හරමක් ගෙනාවනා. ගුරුන් වහන්සේ මෙන්න එහෙනම් මේක මේ දරුවට අන්දගෙන එළියට ආවනා. එහෙමයි ගුරුනාංශේ.
හරි නමත් වැඩේ ඉවරයිනේ. ආයිත් මොකරද තිබ්බොත් ඒ. ගුරුනාන්සේ එහෙනම් දැන් අපේ කොල්ලට සනීපයිනේ. ගුරුනාන්සේ ගාන කොහමද? මේ වෙහෙන අමාරු වැඩ මහත්තයෝ. රුපියල් 50,000 දීලා. රුපියල් 50,000ක් ගානන් ටිකක් සැරෑනේ ගුරුනාන්සේ. කමක් නැහැ ඉතින් අපේ කොල්ලට සනීපුණානේ. එහෙනම් මේක තියාගන්නකෝ. එහෙනම් ගොල්ලෝ අපිත් ගෙදර යන්න. තාත්තේ අරුණා කට්ට ගොරේ කිව්වේ. කවන්නේ නැහැ පුතේ ඉතින් දැන් මොකක් කරන්නේ? සාරි ටික දෙන්න. මොකද්ද මං කියන්නේ? තව ටික. බලයක්.